මහාකාශ්‍යප හාමුදුරුවෝ අහනවා ප්‍රේතේ නුඹ ඔය වගේ නුඹේ ඇට සැකිල්ල කුඩු වෙවි ආයෙම සකස් වෙනවා. මහ විශාල වේදනාවක් නුඹ විඳින්නේ. ඇට සැකිල්ලක් විදිහටමයි තියෙන්නේ. ඇයි මේ මොකක් මොන වගේ අකුසලයක්ද කරේ කියලා. එතකොට කියනවා නේ ස්වාමීනි මම මේ මල්ල රජදරුවන්ගේ ඒ උපවර්තන ශාල වනෝද්‍යානයේ ආසන්න ගමක හිටපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියලා ආරංචි වෙනකොට බොහෝ පිරිස මල් සුවඳ දුම් අරගෙන ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ගියා කියන. මගේ බිරිඳයි දරුවෝයි ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න යන සූදානම් වෙනකොට එදා මං ඔවුන්ට බැන වැදුනා, ගැරහැව්වා. ඒ බැනලා තියෙන්නේ උඹලා මොකටද ඔය ඇට කෑලි වලට වඳින්න යන්නේ? දැන් ওই වචනේ නෙන්නේ. ඒ වචනෙන් බැන්න කියනවා. ඒ බැන්නේ ධාතුන් වහන්සේලාට. එදා ඒ උතුම් ධාතුන් වහන්සේලාට ඇට කෑලි කියලා මම පාපී වචනයක් කියමින් බැන වැදුනා. ඒ අකුසලෙන් තමයි කියනවා මම මේ ප්‍රේතෙක් වෙලා ඉපදුනේ. මම මේ දුක් විඳින්නේ. ඉතින් ඒවා තම තමන් කරගන්න අකුසල විපාක. හැබැයි පින් කරගත්තා. එතන මහාකාශ්‍යප හාමුදුරුවෝ අහනවා එදා ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඔබෙන් බැනුම් අහගෙන හරි ගිය ඒ ඔබේ බිරිඳයි දරුවෝයි දැන් කොහෙද කියලා අහනවා. අනේ ස්වාමිනී ඒ අය දිව්‍ය රථ වලින් අහස යනවා. ඒ අය දෙව්ලොව ඉන්නවා මම දකින්නවා කියනවා. එතකොට පින් කරගත්ත කෙනා සුගතිය යනවා. ඉතින් ඊවට ගණහන පව්කාරය අපාය යන ඉතින් මොනව කරන්නේ?